නඩුව නෑ. දැන් ඕගොල්ලෝ ඒජි ඇවිල්ලා කියනවා මම තාම සර්විස් එකේ ඉන්නවා කියලා. කොහමද අයියා මං දවස් මාස එකමාරක් හොස්පිටල් ආවේ නැත්තම් BOP ගෙවුවේ නැත්තේ ඇයි? අද වෙනකල් මාස 3ක් පඩි දෙන්න. අයියා ඇත්ත කියන්න. මං කවදාත් මේ පාර්ලිමේන්තේ යනකොට ජරා MP කියලා විදියට යන්න බෑ මට. මං ඔබතුමාට අවිලා කතා කරලා ඒ සල්ලි ආපහු දැම්මා. එතකොට සල්ලිත් ගෙවන්න නැතුව මට සල්ලිත් දාලා ඊට පස්සේ BOP ගහන්න නැතුව ඒ නඩුව තියෙනවා. දැන් ඒ නඩුව ආණ්ඩුව පාවිච්චි කරනවා මාව එළියට දාන්න. ඔබතුමාට අදටත් පුළුවන් මට BOP ගන්න. අයි මම මාසෙකමාරක් හොස්පිටල් ආවේ නෑ. අයි මට BOP ගෙවෙන්නේ නැත්තේ. දේශපාලනේ කරන්න එපා අයියා. මට මේ පාර්ලිමේන්තේ ගොඩක් දවස් ඉන්න ඕනේ කියලා මට ඕමනාවක් නෑ. හැබැයි ඉන්න දවස් වෙනකම් මම කෙලින් වැඩ කරනවා. ඔයා මගේ හැටිය දන්නවා හොඳට. ඉන්න දවස් වෙනකම් මම ඇඩ්මින් වැඩ කරා. ඇඩ්මින් හැමදාම පාට්‍ය දානකොට අපිට කොලෙජ් එක සෙෂන් තියෙනකොට අහලා බලන්න ඇඩ්මින් ලාට කාටද මේ බාර් එක බාර දෙන්න කියලා. බාර් එක බාර දෙන්න මට එක දවසක් බද එක බෝතල්වත් උසට නැතුව ආගේ කඩන් කරලා ගිහලා ආපහු දීලා තියෙනවා. හැබැයි ඒ තරම් තමයි මම වැඩ කරලා තියෙන්නේ. මේ ආවට පස්සේ ඔයගොල්ලෝ මොකද කරන්නේ? මාව ඉතින් හොරු කිව්වා. ඔයාගේ අල්ලපු පුටු වෙන්නේ එක නම පිස්සු කිව්වා. පිළිදෙන්නේ නැද්ද? බිදෙන්නේ නැද්ද? ඒ නිසා තමයි අද ජනාධිපති මුණ ගැසුණා. මංගේ ජනාධිපති ඉන්න කියලා අද කතා කරා. ශ්‍රී ලංකාවේ දිනයට ජනාධිපති කිව්වා සහයෝගය දෙන්න කියලා. මං කිව්වා මේ ජනාධිපතිතුමා ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. මම මේක අද පාර්ලිමේන්තුවේ කතා කරලා ඔබතුමාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට වඩා හොඳ යනවා කියලා. ඒ නිසා මම ඒකට කැමැති. මම ඔයාලටත් කැමැති. මට තියෙන ලොකුම ප්‍රශ්න තමයි දැන් දේශපාලන විදිහට මේක පාවිච්චි කරන්නේ ඇයි? දැන් අපි ඇවිල්ලා දේශපාලනේ පක්ෂයක් නැහැනේ. එතකොට පළවෙනි දවසේ මං කිව්වේ මොකද්ද? ඕගොල්ලෝට අපි මරන්න ආදරේ කියලා. හැබැයි ඕගොල්ලෝ මොකද කරේ? ආයේ මා එලවල ජෙලවල ඉන්න එකේ ලැජ්ජ වෙන්න ඕනේ ආණ්ඩුව තියාගන්න. මතක තියාගන්න. ජෙලවල ඉන්න එක වාහනේ නැතුව කියලා අරස් කරලා දැම්මා මේ පොලිසිය. හැබැයි හාමතුරු ගැන පොලිසියට ගාලා දිනනවා. පුදුමිලිම උසගෙන ගිහලා තියලා තියෙනවා. මේක තමයි මේ රටේ. ඒ නිසා තමයි අපි හිතන්නේ මේක අපේ රටට අපිට ජීවත් වෙන්න කැමති නැහැ කියලා. නැත්තම් අපිට වෛරය නැහැ සිංහල ජනතාවත් එක්ක. හිතලා බලන්නකෝ. මම පොලිසියට ගාලා දීපුවාම මේ රට ඉවරයි. ඒක තමයි කියන්නේ මේ රටේ ජනාධිපති කියනවා මේ සිංහල නැහැ, බුද්දිස්ට් නැහැ, හින්දු නැහැ අපි ඔක්කොම එකයි කියලා ඒක කටින්. ඒක කටින් නැත්නම් වෙන දැනකි. හැබැයි අපි කියන්නේ අපේ පපුවේ තියෙන්නේ ඒ වගේ එකක් නැහැ. අපි කවදාවත් කියන්නේ අපි දෙමළ, අපි හින්දු. හැබැයි අපි ආදරේ ඔයාලට. ඔයාලා කියනවා නෑ මොකුත්ම නෑ කියලා අපිට මේ වෙඩ දෙනවා. දැන් ක්ලීන් ශ්‍රී ලංකාව බලන්න එක දෙමළ පුත්කලයා ඉන්නවද? උත්තර කොච්චර වංජා දූෂණය කරලා ගැව්වද? ඔයගොල්ලෝ එකක්වත් අල්ලුවාද? නෑනේ. හරි කමන්නේ. අපි ડોක්ටර්ස්ලාගේ පර්මිට් එකට යමු. මට උත්තර දෙන්න සෞඛ්‍ය මැතිතුමා. අපි SL ග්‍රේඩ් එක මොකද්ද? SL grade 2 එමෝගනේ. කන්සල්ටන්ට් ලාගේ SL grade එක මොකද්ද? SL grade 3. අපිට වාහනේ නැහැ පොමිට් නැහැ. හැබැයි ඔය AGලා මේ SL grade එක මොකද්ද? කිසි grade එකක් නැහැ. එක්කෝ SL grade 1 නැත්නම් බිඳුවයි. හැබැයි ඒගොල්ලෝට වාහනේ දෙනවා. අයියා හිතලා බලන්න. අපි වගේ කට්ටිය මේ රට දාලා ගියොත් මට යන්න පුළුවන්. අද ගිහිල්ලා අසයිලම් ගන්න පුළුවන් මට ඕන රටකට. හැබැයි මම මරණොත් ගමන් නැහැ කියලා ඉන්න ඔන්න ෆයිසල් කිව්වා. මගේ වචනේ කියන්න කැමති නෑ. යන පාරනේ මම ඔයා කපලා කොටලා දානවා කියලා. මාව කපලා කොට දාන්න අමාරුයි. අපි අවුරුදු 39ක් අපි අවුරුදු 8ක් මම ඉන්නේ grade 8 ඉන්නකොට මට ගන්න එකක් ඩිස්මැන්ටල් කරලා හෑන්ඩල් කරන්න පුළුවන්. අද මට ගන්න එකක් දුන්නා. ඊට පස්සේ කියලා දුන්නා මෙන්න මේමයි මේක මේම දාරු මන්ත්‍රීතුමාට ඔබතුමාට විනාඩි 2ක කාලයයි. මම hina වුණා. මම අවුරුදු 8ක් ඉන්නකොට grade 8 ඉන්නකොට මට ගන්න එකක් ඩිස්මැන්ටල් කරලා ආපහු දාන්න පුළුවන්. අපි ඒ පැත්තෙන් නම් මෙතන ඇවිල්ලා තියෙන්නේ කතා කරන්න ඕගොල්ලෝට දැන්වත් මේක ඉවර කරන්න අයියා. නැතුව හැමදාම ගිහලා බලනකොට TNA එක ගිහලා ජනාධිපතිතුමාට කතා කරනවා මිනිස්සු රවට්ටනවා. හැබැයි මට මාර දුකයි මේ ඇතුලේ අඩුම ගන්න ડોක්ටර් කෙනෙකුට පර්මිට් එකක් දෙන්න බැරියයි. දැන් සාමාන්‍ය යුරෝප් ගියාම ඒගොල්ලෝට ගන්න පඩිය ලක්ෂ 40යි. මම දැන් ගියොත් එම මේ යුරෝප් වල මට වැඩ කරන්න පුළුවන්